සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. කොහොමද ඉතින් හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. මෙතන මට තේකොළ කිලෝ 3ක ඕඩර් එකක් හම්බුණා. මේ කිලෝ 3 ඕඩර් එක යන්නේ මගේ ඉස්සෙල්ලාම මගේ බිස්නස් එකට සම්බන්ධ වෙච්ච අපේ තාත්තට. ඉතින් එයා තමයි මගේ පළවෙනි කෙනා මගේ බිස්නස් එකට සම්බන්ධ වෙච්ච. එයාත් එක්ක තමයි මම අවුරුද්දක් විතර බිස්නස් එක කරගෙන ගියේ. ඉතින් තාත්තගෙන් ආපු ඕඩර් එක තමයි මේ තියෙන්නේ. එයා මගෙන් ඉල්ලුවේ කිලෝ 3ක් මේ පාර. ග්‍රෑම් 500 පැකට් වලින් කිලෝ 2යි 250න් කිලෝ 1කුයි තමයි ඉල්ලුවේ. ඉතින් මේ තියෙන්නේ අපේ තාත්තට යන්න තියෙන ඕඩර් එක. මේ විදිහට තමයි ඉතින් මම ඒක ලෑස්ති කරේ. මේක මේ අපේ තේ කොළ එක නෙවෙයි තේ කුඩු එක මේ තියෙන්නේ. හොඳේ. ඔයාලට අපෙන් තේ කොළ එක ගන්නත් පුළුවන්. තේ කුඩු එක ගන්නත් පුළුවන්. මම මේ දෙකේ වෙනස ඔයාලට පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න. මේ තියෙන්නේ අපේ තේ කොළ එක. මේක තමයි අපේ තේ කොළ එක. මොන බලා ගන්න අපේ තේ කොළ එක. හොඳේ. එතකොට මේ තියෙන්නේ අපේ තේ කුඩු එක. කැමති විදිහකට ඔයාලට ගන්න පුළුවන්. දෙකම එකම ප්‍රයිස් එකෙන් තමයි යන්නේ. මේ විදිහට තමයි කෑලි එක තියෙන්නේ. මේ විදිහට තමයි කුඩු එක තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මේ ඕඩර් එක ලෑස්ති කරේ. කිලෝ 3ක් මේ විදිහට යනවා අනුරාධපුරට. ඔයාලත් කැමති නම් මගේ බිස්නස් එකට සම්බන්ධ වෙන්න WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එතකොට මාව contact කරගන්න පුළුවන්. මගේ විස්තර දැනගන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. මේත් එක්කම මගේ කලින් යවපු ඕඩර්ස් වගේක් තියෙනවා. මම ඒ ටිකත් මේ වීඩියෝ එකටම ඇඩ් කරන්නම්. අපෙන් යන්න හදන තව ඕඩර් එකක් තමයි මේ. මෙතන තියෙනවා කෑලි මිරිස්. කෑලි මිරිස් එකෙන් කිලෝ එකක් ඉල්ලලා තිබ්බා. මේ තියෙන අපේ කෑලි මිරිස් එක. මේක අපේ ගාව තියෙන හොඳම ක්වොලිටි එකේ තියෙන කෑලි මිරිස් එක. එතකොට මීට වඩා ක්වොලිටි එකෙන් බාල කෑලි මිරිස් එකකුත් තියෙනවා අපි ගාව. ඒක මීට වඩා ගණන් අඩුයි. ඔයාලට ඒකත් අපෙන් ගන්න පුළුවන්. බිස්නස් එකක් කරන අයට එහෙම චුට්ටක් මේකේ ගණනුයි ඒකේ ගණනුයි බලලා කැමති විදිහකට තෝරගන්නත් පුළුවන්. මේ තමයි අපි ගාව තියෙන හයි ක්වොලිටි කෑලි මිරිස් එක ළමයි. හොඳේ. ඇත්තටම කිව්වොත් ඉතින් මේකේ බලන්නකො එක නට්ටක්වත් නැහැනේ කෑලි මිරිස් වල. කඩේ තියෙන ඒ වගේ නටු කෑලි ගොඩනේ. ඉතින් මේකේ එහෙම නට්ටක්වත් නැහැ. ඒ නිසා තමයි මං කිව්වේ මේක අපි ගාව තියෙන හයි ක්වොලිටි කෑලි මිරිස් එක කියලා. හොඳද? ඉතින් ඒකෙන් තමයි මේ ඕඩර් එක යන්නේ. මේකේ තියෙනවා කෑලි මිරිස් වලින් පැකට් 10ක් කිලෝ එකක්. එතකොට මෙතන මගෙන් ඉල්ලුවා තේ කොළ. මේ තියෙන අපේ 250 පැකට් එක. මේක 250 පැකට් එක අපේ. එතකොට 250 පැකට් 4ක් ඉල්ලුවා කිලෝ එකක් විදියට. මේකට මම දාන්න ඕන ග්‍රෑම් 100 තේකොළ පැකට් එකක්. මොකද මෙතන කිලෝ එකක් තියෙනවා. අනික මෙතන කෑලි මිරිස් කිලෝ එකකුත් තියෙනවා. තව මෙතනට එන්න ඕන මේ මිරිස් කුඩු. මිරිස් කුඩු කිලෝ එකකුත් ඉල්ලලා තිබ්බා. ඉතින් මිරිස් කුඩු කිලෝ එකක් මම මෙතනට දාන්න ඕන. පැකට් කරන ගමන් තියෙන්නේ. මම ඒකත් පැකට් කරාට පස්සේ ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා ඒකත්. හරි. ඔන්න තියෙනවා අපේ මිරිස් කුඩු එක. මම ඒ ටිකත් පැකට් කරගත්තා. මේකට ලේබල් දාන්න තියෙනවා. ලේබල් එක නැතුව මම මේ පොඩි වීඩියෝ එකක් ගත්තේ. මේකත් අපි ගාව තියෙන මිරිස් කුඩු එක හයි ක්වොලිටි මිරිස් කුඩු එක. එතකොට ඔයාලට මීට වඩා ක්වොලිටි එකෙන් බාලක ගන්න පුළුවන්. ඒකත් අපි ගාව තියෙනවා. මේක තමයි අපේ මිරිස් කුඩු එක. මේකෙත් මිරිස් නැටි එහෙම ඔක්කොම කඩලා තමයි අපි හදන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ ක්වොලිටි මේක අපි ගාව තියෙන කියලා. ඔයාලට බිස්නස් එකක් කරනවා නම් මේකෙන් ගන්නත් පුළුවන්. අනිත් එකෙන් ගන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහකට ඒක කරගන්න. ඒක මේ ප්‍රශ්නයක් නෑ. මම කොහොම ඉල්ලුවත් ඔයාලා කියන විදිහට මම ඔයාලගේ ඕඩර් එක එවනවා. ඒ වගේම ඔයාලගේ ගෙවල් වලටත් පාවිච්චි කරන්න ගන්න පුළුවන්. එතකොට මෙතනින් තියෙනවා මිරිස් කුඩු කිලෝ එකක්. මේකේ පැකට් ටික. එතකොට මේක තමයි ඒ යන ඕඩර් එක. මේ මගෙන් කලින් බඩු ගත්ත එක්කෙනෙක්ගෙමයි මේ ඕඩර් එකත්. ඉතින් අපි බලමුකෝ මේකේ මේ ලේබල් එක දැම්මහම තමයි ඉතින් මේ පැකට් එකේ ලස්සන එන්නේ. මම තාම මේ පැකට් එක වෙනස් කරන්න හිතුවේ නැත්තේ ළමයි. මොකද මම තාම අලුත්නේ. ඒ කියන්නේ YouTube එකටත් අලුත්. එතකොට
ඔයාලත් මගේ බිස්නස් එකක් ඉස්සෙල්ලාම අලුතෙන් පටන් ගන්න අයනේ. එතකොට අපි කස්ටමර්ස්ලට අපේ ප්‍රොඩක්ට් එක පේන්න තියෙන්න ඕනනේ. දැන් පේන්නේ නැති කවර එක වගේ එහෙම දැම්මොත් එහෙම පේන්නේ නැහැ නේ. එතකොට එයාලට විශ්වාසෙකුත් ඇති වෙන්නේ නැහැ නේ. දැන් මේ වගේ පැකට් එකකින් පටන් ගත්තාම මේක දැක්ක ගමන් කියන්න පුළුවන් හොඳයිද නරකයිද කියලා. ඒ නිසා තමයි මම තාමත් කවර වෙනස් කරන්න හිතුවේ නැත්තේ. කවර වෙනස් කරන්න අදහසක් තියෙනවා. ඒ වුණාට තාමත් ඉතින් පටන්ගෙන යන නිසා මාත් එක්ක අලුතෙන් එකතු වෙන කට්ටියකුත් ඉන්නවනේ. අන්න ඒ නිසා මම තාම පැකට් එක වෙනස් කරන්න ගත්තේ නැහැ. අපි පැකට් එකත් ඉස්සරහට වෙනස් කරන්න හිතාගෙන ඉන්නවා. එතකොටත් අපි බලමුකෝ කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේ විදිහට මගෙන් ඕඩර්ස් දාගන්න පුළුවන්. ගෙදර පාවිච්චියට ගන්නත් පුළුවන්. බිස්නස් එකක් කරන විදිහට ඔයාලට මේ දේවල් මගෙන් ගන්නත් පුළුවන්. මෙතන තුනපා මස් කරි එහෙම මුකුත් නැහැ. කෑලි මිරිස් කුඩු. එතකොට මේ තේකොළ එක තමයි ඉල්ලුවේ. ඉතින් අපි බලමු කොහොමද කියලා. මේකේ මේ ලේබල් එක දැම්මහම තමයි මේ පැකට් එකේ ලස්සන තියෙන්නේ. දැන් මේ පේනනේ කෑලි මිරිස් එක කොහොමද කියලා. ලේබල් එකක් නැතුව නිකන් තියෙනවට වඩා ලේබල් එකත් එක්කේදී තමයි මේක ඇත්තටම ලස්සන. ඉතින් මම මේකේ ලේබල් ටිකක් දැම්මට පස්සේ ඔයාලට ආයෙත් පෙන්නන්නම් කොහොමද මේ පැකට් එක තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මේ විදිහට තමයි ලේබල් ටික දැම්මට පස්සේ තියෙන්නේ. මං කිව්වේ ලේබල් දැම්මට පස්සේ පැකට් එකේ ලස්සන තවත් වැඩි වෙනවා. ඉතින් මං කලින් කිව්වා වගේ මම පැකට් එක මාරු කරන්න හිතාගෙන ඉන්නේ. ඒ වුණාට ගොඩාක් දුර කල්පනා කරලා බලද්දි දැම්ම එකට අවස්ථාව නෙවෙයි කියලා හිතෙනවා. කමන්නේ ඔයාලා දිගටම මාත් එක්ක ඉන්නවනේ. අපි බලමු කවද කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. එතකන් අපි මේ විදිහට යමු. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඔයාලත් කැමති කවුරු හරි ඉන්නවා නම් මගේ WhatsApp නම්බර් එක තියෙනවා. මැසේජ් එකක් දාන්න. කෝල් ගන්න එපා. මැසේජ් විතරක් කරන්න. මොකද එතකොට මටත් ලේසි. මගේ වැඩත් එක්කලා පොඩ්ඩක් බිසි වෙන වෙලාවල් වැඩි. ඒ නිසා WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අනිවාර්යෙන් රිප්ලයි කරනවා. නොකර ඉන්නේ නැහැ. ඒ නිසා ඔයාලට ඕන දෙයක් මගෙන් අහලා දැනගන්නත් පුළුවන්. ඒ වගේම මගේ channel එක හරහා මම තව සොයන් රැකියාවක් ඉස්සරහට ගේන්න හිතාගෙන ඉන්නවා. මගේ මාත් එක දිගටම ඉන්න. එතකොට ඔයාලට ඒක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. මේ වගේ 3-5 තේකොළ එහෙම බිස්නස් වලට කැමති නැති කවුරු හරි ඉන්නවනම් මාත් එක්ක එකතු වෙලා ඒ බිස්නස් එක කරන්න පුළුවන්. මම ඒක තව ටික දවසකින් ඔයාලට ඒකේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ගොඩාක් ඉතින් අපේ කාන්තාවෝ දැන් බබාලත් එක්ක ගෙවල් වලට වෙලානේ ඉන්නේ. ඉතින් එයාලගේ අතට කීයක් හරි හොයාගන්න පුළුවන් නම් ඒක ඇත්තටම මට ගොඩක් වටිනවා. මොකද මන් නිසා කීයක් හරි හොයාගන්නවා කියන එක මම කලිනුත් කියලා තියෙනවා ඔයාලට. ඉතින් ඒ නිසා මම තවත් ස්වයං රැකියාවක් අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. අපි බලමුකෝ කොහොමද කියලා ඒකේ විස්තර මම ඔයාලට වීඩියෝ එකකින් පස්සේ අරගෙන එන්නම්. අනින්නේ ඉතින් එයාලගේ අතට කීයක් හරි හොයාගන්න පුළුවන් නම් ඒක ඇත්තටම මට ගොඩක් වටිනවා. මොකද මන් නිසා කීයක් හරි හොයාගන්නවා කියන එක මම කලිනුත් කියලා තියෙනවා ඔයාලට. ඉතින් ඒ නිසා මම තවත් ස්වයං රැකියාවක් අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. අපි බලමුකෝ කොහොමද කියලා ඒකේ විස්තර මම ඔයාලට වීඩියෝ එකකින් පස්සේ අරගෙන එන්නම්. මේ විදිහට තමයි ඉතින් මේ ඕඩර්ස් ටික මම ලෑස්ති කරේ. කැමති කවුරු හරි ඉන්නවා නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අපිත් එක්කලා එකතු වෙලා මේ විදිහට බිස්නස් කරන්න කැමති කවුරු හරි ඉන්නවා නම් ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.